ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube නාලිකාවට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ වෙනද වගේම අපේ YouTube නාලිකාවෙන් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ නොදත් සතුන්ගේ සුවිශේෂී කරුණු කිහිපයක් ගැනයි. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ Learn with Chana YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔබ දැකලා ඇති බල්ලෙක් නිදාගන්න හදනකොට ඒ නිදාගන්න හදන තැන වටා බල්ලෙක් වට කිහිපයක් කැරකෙනවා. මේක හැම දෙනාම වගේ දැකලා තිබ්බට බොහෝ දෙනෙක් මේකට හේතුව නම් දන්නේ නැහැ. අපි දැන් බලමු ඇත්තටම බල්ලෙක් ඇයි මේ නිදාගන්න කලින් වට කීපයක් ඒ නිදාගන්න හදන තැන වටා කැරකෙන්නේ කියලා. වර්තමානයේ බල්ලන් ජීවත් වෙන්නේ නිවෙස් වටා. එහෙම නැත්නම් ගෙදරක ඇති කරන සුරතලෙක් කිව්වහම අපිට ඉස්සල්ලාම මතකෙට එන්නේ බල්ලෙක් නේද? වර්තමානයේ බල්ලන් නිවෙස් වටා ජීවත් වුණත් බොහොම ඉස්සර කාලේ බල්ලන් ජීවත් වුණේ රූස්ස වනාන්තරවල මිනිස්සු ළඟ නෙවෙයි. ඔවුන් කෑම හොයා ගන්නේ දඩයම් කරලා. නිදාගත්තේ තනකොළ පදුරු උඩ. ඉතින් එහෙම නිදා ගන්නකොට තමන්ගේ නිදන තැන සැප පහසුව හදාගන්න වට කීපයක් කැරකෙනවා. ඒ වගේම මෙහෙම කැරකෙනකොට ඒ පඳුර යට ඉන්න පුළුවන් ගෝනුසෝ, මකුළුවෝ, සර්පයෝ වගේ සත්තු එතනින් ඉවත් වෙනවා. පඳුරු පොඩි වෙලා නිදාගන්න පහසු විදිහට එතන හැදෙනවා. අවුරුදු දහස් ගණනක් තිස්සේ වනාන්තරවල läගලා ඒවැය නිදාගෙන ඒ ඇති වුණ පුරුද්ද තවමත් බල්ලා ළඟ ඉතිරි වෙලා තියෙනවා. අද හීලෑ සතෙක් ලෙස අප ළඟ හිටියත් නිදාගන්න සුව පහසු තැන් ලැබුණත් බල්ලා පරම්පරා ගණනක් තිස්සේ පුරුදු වූ එම පුරුද්ද නම් අත්හැරලා නැහැ. අන්න ඒකට තමයි කියන්නේ ඇලේ මාරු වුණාට කොටියගේ පුල්ලි නම් මාරු වෙන්නේ නැහැ කියලා. අපි යමු ඊළඟ මාතෘකාවට. ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි කියලා කියමනක් ඔබ අහලා ඇති. ඔව්, ඇත්තටම මිනිස්සු විතරක් නෙමෙයි. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම විවිධාකාරයි. එක දෙයක් ගත්තට පස්සේ ඒ දේත් එක්ක තවත් දෙයක් සාපේක්ෂව අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි ලෝක ස්වභාවය. මේ වෙනස් වීමට බලපාන ප්‍රධානම සාධකයක් තමයි වර්ණ කියලා කියන්නේ. අන්න ඒ වර්ණ අපි හඳුනා ගැනීමේ පහසුවට නිල්, කහ, රතු, සුදු, තැඹිලි, කළු, දම් වගේ එක නම් අනුව වර්ග කරලා තියෙනවා. නිරෝගී ඇසක් සහිත පුද්ගලයෙකුට නම් මම මේ කියපු වර්ණ හා අනෙකුත් වර්ණ සියල්ලම පාහේ ඉතාමත් නිවැරදිව හා පැහැදිලිවම පෙනෙනවා. ඒත් අපි මේ ඇති කරන බල්ලන්ට අපිට පේනවා වගේම ඒ වර්ණ පැහැදිලිව පේනවද? කවදා හරි ඔබට එහෙම හිතිලා තියෙනවද? අපිට අහන්න බැරි සද්ද බල්ලන්ට අපූර්වට ඇහෙනවා. අපිට නොදැනෙන ගඳ සුවඳ බල්ලන්ට දැනෙනවා. ඒත් අපි විසි කරන බෝලයක් බල්ලා ඇහෙලුවට ඌ දන්නේ නැහැ ඒ බෝලේ රතු පාටද කහ පාටද කියලා. මොකද බල්ලන්ට පාට පේන්නේ නැහැ. රතු, කළු, දුඹුරු, කහ මේ හැම එකක්ම ඌට පේන්නේ කළු පාටට. ඇත්තටම ඒකට හේතුව මොකද්ද? අපි දැන් බලමු මොකද්ද ඒ හේතුව කියලා. මුලින්ම අපි බලමු පාට පේන්නේ කොහොමද කියලා. අපේ ඇස්වල රූප වැටෙන තිරයේ එම නැත්තම් දෘෂ්ටි විතානය කියලා තමයි අපි ඒක හඳුන්වන්නේ. රූපය ගැන සංවේද ලබා ගන්න සෛල වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි විතානයේ රූපය ගැන සංවේද ලබා ගන්න සෛල වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් කේතුආකාරයි. අනෙක් වර්ගය පොළු වගේ. පොළු වගේ තියෙන්නේ යෂ්ටි සෛල. අඩ අඳුරෙදි පෙනීම ලබා දෙන්න මේවා උවමනා වෙනවා.
හැබැයි ඒවට පෙනෙන රූපය කළු පාටයි. පාට හඳුනාගන්නේ කේතු සෛල වලින්. අපේ ඇස්වල රූප වැටෙන තිරයේ යෂ්ටි සෛලත් කේතු සෛලත් දෙකම තිබෙනවා. ඒත් බල්ලන්ගේ තිබෙන්නේ යෂ්ටි සෛල විතරයි. ඒ නිසා ඕනෑම වර්ණ පින්තූරයක් බල්ලන්ට පේන්නේ කළු සුදු එකක් වගේ. දුකයි නේද? මොනා කරන්නද? ඒක තමයි ලෝක ස්වභාවය. එහෙනම් අපි යමු ඊළඟ මාතෘකාවට. මීළඟට අපි බලමු රස්න වෙලාවට බල්ලන් හති දාන්නේ ඇයි කියලා. සාමාන්‍යයෙන් මිනිස්සු නම් රස්න වෙලාවට හති දාන්නේ නැහැ. මිනිස්සු හති දාන්නේ තමන් මොකක් හරි කය වෙහෙසවලා මහන්සි වෙන වැඩක් කරාට පස්සේ. උදාහරණයක් වශයෙන් අපි වේගෙන් දුවලා ඉවරනාට පස්සේ අපිට හති වැටෙනවා. නමුත් ඔබ හොඳට බැලුවොත් ඔබට දැක ගන්නට පුළුවන් බල්ලන් හුඟක් රස්න වෙලාවට දිව එළියට දාලා හති දානවා. මේකට හේතුව අපි දැන් බලමු. රස්න වෙලාවට බල්ලන් දිව එළියට දාගෙන නවත්තන්නේ නැතුව එක දිගටම හති දානවා. ඔබ දැකලා ඇති. ඇත්තටම ඇයි මේ? අපට රස්න වෙලාවට දහඩිය දැම්මට බල්ලන්ට එහෙම නැහැ. අපට දහඩිය දමනකොට ඒවා වාෂ්ප වෙලා ඇඟේ උණුහුම තවත් උණුහුම් නොවි සිසිල් වෙනවා. ඒ බල්ලන්ගේ හැමේ ඒ විදිහට දහඩිය දමන්න දහඩිය උණන ගන්ත්‍රි පිහිටලා නැහැ. දිව එළියට දැම්මහම ඒ දිවේ තිබෙන ජලය වාෂ්ප වෙලා ඇඟ සිසිල් වෙනවා. දිව එළියට දාලා වේගයෙන් හුස්ම ඉහළ පහළ දමනකොට ජලය වාෂ්ප වන වේගයත් වැඩි වෙනවා. බල්ලන් දිව එළියට දාලා හති දමන්න හේතුව මෙන්න මේක තමයි. අද අපි මේ වීඩියෝ එකෙන් විද්‍යාත්මක කරුණු කීපයක් ගැනම කතා කරා. මේ වීඩියෝ එකෙන් ඔයාලා දන්නේ නැති මොනවම හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ YouTube නාලිකාවත් සමග දිගටම රැඳිලා ඉන්න. එසේනම් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.